ආයුබෝවන් කොහොමද ඉතින් ඔයාලට මම පෙත YouTube channel එකට සාදරයෙන් ඔයගොල්ලෝ පිළිගන්නවා. මම ගිය සතියේ කළා ජපානයට ගිහින් රැකියාවට අමතරව ලක්ෂ 30ක් හොයපු බිස්නස් එකක කතන්දරේ. ඉතින් ඒක දෙන ගොඩක් දෙනා ඒක බලලා තිබ්බා. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් ආවා. ඒ බිස්නස් එක දැනට එහි ඉඳන් කරන කට්ටියගෙන් ඔහොම ඕවා කියන්න එපා ප්‍රසිද්ධ කරන්න එපා කියලා. හේතුව ඒගොල්ලන් විදිහට මට කිව්වේ ඒගොල්ලන්ගේ බිස්නස් කඩයි තරඟේ වැඩි වෙයි ලංකාවෙත් හැමෝම ඕක කරන්න ගනී කියලා. හැබැයි ඒ කියපු කතාවේ පොඩි ඇත්තකුත් තියෙනවා. මොකද අපි බැලුවොත් පළතුරු කඩයක් හරි එළවලු කඩයක් හරි කවුරු හරි කොතනක දැම්මොත් ලංකාව මිනිස්සුන්ගේ සිරිත තමයි එතරම් තව පළතුරු කඩයක් හරි එළවලු කඩයක් හරි කරන එක. කවුරු හරි කේක් බිස්නස් එකක් පටන් ගත්තොත් ඒ ගැන දැනගන්න හැමෝම කරන්න පටන් ගන්නවා කේක් බිස්නස් එක. කවුරු හරි නයිමිරිස් වවන්න පටන් ගත්තොත් හැමෝම නයිමිරිස් වවන්න ගන්නවා. ඉතින් එහෙම කළාම මාකට් එකට පවතින සැපයුම වැඩි වෙලා ඉල්ලුම අඩු වෙලා මිල පල්ලෙහා යනවා. ඉතින් බිස්නස් පවතින්නේ නැහැ. ඉතින් මම ඔයාලට ඒ වීඩියෝ එකෙන් අර කොහොමද එයා ලක්ෂ 30 රැකියාවට අමතරව ජපාන ඉඳන් ඉපෙව්වේ කියන වීඩියෝ එකෙන් මම කියන්නේ ඔයාලට ඒකම කරන්න කියලා නෙමෙයි. ඒ වගේ අවස්ථා ඕන තරම් තියෙන ඒව අඳුර ගන්න. ඒව අඳුරගෙන කරන්න කියලා තමයි මම මේ වීඩියෝ එක කළේ. මේ වීඩියෝ එක බලන්න අවශ්‍ය කට්ටිය ඉන්නවා නම් මෙන්න මෙතනින් ගිහින් ඔයාලට එක බලන්න පුළුවන්. හරි. අද මම කියන්න යන්නේ වෙන කතන්දරයක්. මේක ඇත්තටම මගේ යාළුවෙක්ගේ පන්තියේ වෙච්ච සිද්ධියක්. සිද්ධිය උනේ ඇත්තටම කුරුණෑගල පොල්පිටිගම කියන පැත්තේ. පොල්පිටිගම සහ රඹේ කියලා ගම් දෙකක් තියෙනවා. ඒ අතර මැද්දේ තමයි මේ සිද්ධිය. මේ ඉස්කෝලයක් එයාවට යන ඉස්කෝලේක පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න එච්චර දක්ෂ නැති ළමයි දෙන්නෙක් හිටියා. ඒ දෙන්නගේ නම් දෙක අපි හිතමුකෝ කසුන් සහ ඉසුරු කියලා. එතකොට මේ දෙන්න පොඩි කාලේ ඉඳන් එච්චර දක්ෂ නැහැ ඉගෙන ගන්න. ඉතින් හැමෝම කිව්වේ එක එක නම් පට බැඳලා තිබ්බා. ගුරුවරුන්ගේ පවා ගවයා, ගොන්ටා, ගවරා, අම්බරුවා ඒ විදිහට නම් වලින් තමයි මේ දෙන්න ඇඳින්නේ. ඉතින් මේ කවුරුත් හිතුවේ නැහැ මේගොල්ලෝ ඉතින් ඉච්චර ජීවිතේ සාර්ථක වෙයි කියලා. මේගොල්ලෝ පස්සේ කාලකන්ණි වෙයි කියලා හිතලා තමයි ගුරුවරු සහ මේගොල්ලන්ගේ යාළුවෝ අනිත් දෙමව්පියෝ ඔක්කොම හිතුවේ. හැබැයි මේ දෙන්න විභාගත් යන්තම් පාස් වුණා. 25 වයස අවුරුදු 25 වෙද්දී මේ දෙන්නටම කියලා වෙනමම හොඳ ගෙවල් දෙකක්, හොඳ වාහන දෙකක්, ණය නැතුව, ලෝන් නැතුව, ෆිනෑන්ස් නැතුව ගත්ත වාහන දෙකක් සහ බිස්නස් එකක හිමිකාරයෙක් වුණා. මෙයාගේම පන්තියේ හිටපු පළවෙනියා, ඒ කියන්නේ හොඳට ඉගෙනගත්තු ළමයා කැම්පසුත් ගිහිල්ලා හැබැයි තාම ජොබ් එකක් නැතුව උද්ඝෝෂණ කර කර ඉන්නවා. ඉතින් මේ පන්ති අන්තිම දෙන්න කොහොමද මෙහෙම දියුණුවෙන මෙච්චර හම්බ කරගත්තේ කියලා ඒ කතන්දරේ තමයි මම ඔයාට අද කියන්න යන්නේ. මේගොල්ලෝ ඉගෙන ගන්න දක්ෂ නැති වුණාට හැමදාම මේ දෙන්න එකතු වෙලා රැට කරපු වැඩක් තිබුණා. මේ වැඩේ මේගොල්ලෝ පටන් ගත්තේ මේගොල්ලන්ට වයස අවුරුදු 16 දී. ඒ කියන්නේ 11 වසරේදී. ඒ වැඩේ මොකද්ද කියලා මම ඉස්සරහදී කියන්නම්. එතකොට මේගොල්ලෝ කොහොමද දියුණුනේ? මම එක කෙටියෙන් කියනවා නම් සමහර කට්ටිය දන්නවත් ඇති, සමහර කට්ටිය දන්නෙත් නැතුව ඇති. E9 වීසා එක ගැන සමහර කට්ටිය අහලා ඇති. E9 working visa. මේක දෙන්නේ කොරියාවේ ගිහිල්ලා වැඩ කරන්න ශ්‍රමිකයෙක් විදිහට. එතන මේ යාළුවෝ දෙන්න E9 වීසා එක කොහොමද ලේසියෙන් ගත්තේ කියන එක මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. මේගොල්ලෝ වයස අවුරුදු 16 වෙද්දි මේගොල්ලන්ට තේරුණා මේගොල්ලන්ට වැඩිය ඉගෙන ගන්න බෑ. හැමෝම බනිනවා. කොච්චර ඉගෙන ගන්න හැදුවත් එච්චර අර පොඩි කාලේ ඉඳන් තිබ්බ ෆවුන්ඩේෂන් එක නැති හින්දා ඒ කිව්වේ ගණන්, සිංහල, ඉංග්‍රීසි හරියට පොඩි කාලේ ගැන හරියට තේරිලා නැති හින්දා දැන්
හොඳ තැනකට එන්න නම් සෑහෙන්න මහන්සියක් වෙන්න ඕනි කියලා මේගොල්ලෝ තේරුම් ගත්තා. ඉතින් 11 වසරේදීම මේගොල්ලෝ තීරණය කළා අපි අධ්‍යාපනයේ පැත්තෙන් නෙමෙයි, වෘත්තිමය පැත්තෙන් නෙමෙයි, අපේ හැකියාවන් පැත්තෙන් එහෙම නැත්නම් ශ්‍රමය පැත්තෙන් ඉස්සරහට යනවා. ඒකට සූදානම් වෙන්න ඕනේ කියලා මේගොල්ලෝ හිතාගත්තා. මේගොල්ලෝ හිතාගෙන 11 වසරේදීම මේගොල්ලෝ කොරියන් විභාගෙට සූදානම් වෙන්න ගත්තා. එතකොට ඒකට ඒගොල්ලෝ වෙනමම කලින් මේගොල්ලෝ අඳුරුම් කරන මාර්ගයෙන් එක්සෑම් කරපු කීප දෙනෙක්ගෙන් සටහන් නෝට් ඉල්ලගත්තා. පන්ති ගිය කීප දෙනෙක්ගෙන් සටහන් ඉල්ලගත්තා. ඒ වගේම කොරියන් භාෂා විභාගයට තියෙන පොත්පත් එකතු කරගත්තා. එකතු කරගෙන මේගොල්ලෝ හැමදාම රැට යාළුවෙක් ගෙදෙට්ට එකතු වෙලා මේකට පාඩම් කරන්න පටන් ගත්තා. එතකොට මේ විභාගෙට කොහොමද සූදානම් වෙච්ච කියන එක වෙනම කතන්දරයක්. ඒකට මම වෙනම වීඩියෝ එකක් කරනවා. ඒ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට අවශ්‍ය නම් මේගොල්ලන්ගේ ඔක්කොම සටහන් පොත් PDF කරලා ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් විදිහට දාන්න පුළුවන්. එහෙම අවශ්‍ය නම් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. සහ ඒ වීඩියෝ එක බලන්න අවශ්‍ය නම් මේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට මේගොල්ලෝ අවුරුදු 2ක් කොරියන් භාෂා විභාගයට සූදානම් වුණා. අවුරුදු 2ක් කියන හොඳටම ඇති. ගොඩක් කට්ටිය කොරියන් විභාගයට සූදානම් වෙන්නේ ඉස්කෝලේ ගිහිල්ලා ඉවර වෙලා. නැත්තම් A level result ආවට පස්සේ A level result හොඳ නැත්තම් ඊට පස්සේ තමයි පුරුදු වෙන්නේ. සමහර කට්ටිය වෙන වෙන රස්සාවලට යන අතරගම. එතකොට ඔයාලට සෑහෙන ප්‍රශ්න මේ විභාගෙට මුහුණ දෙන්න සූදානම් වෙන එක සෑහෙන අමාරු වැඩක්. හැබැයි පාසල් කාලෙදිම මේගොල්ලෝ මේකට සූදානම් වෙච්ච හින්දා ඊටාම පහසුවෙන් විභාගෙ පාස් වුණා. මොකද අවුරුදු 2ක් තියෙනවා, පාඩම් කරන්න පුළුවන්, හැකියාව තියෙනවා, වෙන වෙන ප්‍රශ්න නැහැ. ඉතින් ඊටාමත් හොඳින් විභාගෙ පාස් වුණා. හැබැයි මේ කොරියන් විභාගෙට පෙනී සිටින්න නම් වයස අවුරුදු 18 වෙන්න ඕනේ. ඉතින් මේගොල්ලෝ 16 දී වැඩ පටන් අරන් 18 වෙද්දි වැඩ ටික ඉවර කළා. ඒ කියන්නේ හොඳින් විභාගෙට සූදානම් වෙලා 18 පිරිච්ච ගමන් වගේ මේගොල්ලෝ විභාගෙට පෙනී සිටියා. පෙනී හිඳලා කොරියන් විභාගෙ පාස් වුණා. කොරියාව යන්න නම් වීසා වර්ග ගොඩක් තියෙනවා. E1 ඉඳන් E10 දක්වාම වීසා කිහිපයක් තියෙනවා. එතකොට ප්‍රසිද්ධම සහ පහසුම වීසා එක තමයි E9 working visa කියන එක. එතකොට අවුරුද්දකට සැරයක් කොරියාවෙන් ලංකාවට කෝට එකක් දෙනවා. මෙන්න මෙච්චර සංඛ්‍යාවක් තමයි ගන්න කියලා. ප්‍රධාන වශයෙන් E9 වීසා එකේ රැකියා වර්ග 4ක් තියෙනවා. නිෂ්පාදන, දීවර, කෘෂිකර්මාන්ත සහ ඉදිකිරීම. මේ සියලුම කටයුතු සිද්ධ කරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය. මේගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ link එක මම පල්ලෙහාන් දීලා තියෙනවා. තොරතුරු සේරම වගේ එකකින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. අයදුම් පත්‍ර ඉස්සර විදේශ නියුක්ති සේවා කාර්යාංශයේ ශාඛාවලින් ලබා ගත්තට දැන් සියලුම අයදුම්පත් ඔන්ලයින් තමයි බාරගන්නේ. එතකොට පාස්පෝර්ට් එකේ කොපියක් තියෙන්න ඕනේ. පාස්පෝර්ට් එක අවුරුදු 5ක් ඉස්සරහට වැලිඩ් වෙන්නත් ඕනේ. සෙන්ටිමීටර් 3.5 වැඩි කිරීම 4.5 ෆොටෝස් 3කුත් අවශ්‍ය වෙනවා. එතකොට ඉස්සර විභාග ගාස්තු විදිහට ඩොලර් 24ක් අය කරගත්තා. පොඩි ගාණක් රුපියල් 6000ක් 7000ක් වගේ ගාණක්. එතකොට ඔයාලට පුළුවන් අයදුම්පත් කැඳෙව්වහම ඔයගොල්ලන්ට විභාග දිනයක් දෙනවා. ඔයාලට තියෙන්නේ දැනටම සූදානම් වූ කෙනෙක් නම් ඒ අදාළ විභාගයට ගිහිල්ලා ඔන්ලයින් විභාගයක් තියෙන්නේ විභාගෙට පෙනී සිටින්න. එතකොට විභාගයේ කොටස් දෙකයි කියවීම සහ සමන්දීම. ඊටමත් තරඟකාරී විභාගයක්. ඒකෙන් පාස් වුණොත් ඔයාලට ඊට පස්සේ ඉන්ටර්විව් එකක් ස්කිල් ටෙස්ට් එකක් තියෙනවා. එතකොට විභාගේ පාස් වුණොත් ඔයාලට ඕනෑම රැකියාවකට පෙනී සිටින්න කරන්න සුදුසුකමක් තියෙනවා. ඊට පස්සේ විභාගයේ ප්‍රතිඵල ඔයාලගේ විස්තරත් එක්ක වෙබ් එකේ දානවා. එතකොට කොරියාවේ
ඉන්න අදාළ සේවා සපයන අදාළ ආයතන විසින් ඔයාලව තෝරගත්තොත් ඔයාලට කොරියා යන්න වීසක ලැබෙනවා. එතකොට නම තියෙන්නේ අවුරුදු 2යි. ඒ අවුරුදු 2 ඇතුළත ඔයාලට හම්බුනේ නැත්නම් වෙබ් එකෙන් ඔයාගේ නම අයින් වෙනවා. මීට අමතරව මේගොල්ලන්ට තිබ්බා කොරියාවේ අදාළ රස්සාව ගන්න සුදුසුකම්නුත් සම්පූර්ණ කරලා තිබ්බා. මොනවද අවශ්‍ය කරන සුදුසුකම්? එකක් තමයි සෞඛ්‍ය වශයෙන් ඔයාලා ෆිට වෙන්න ඕනි. ඒ කියන්නේ විභාගය ඉවර වුණාට පස්සේ ඔයගොල්ලන්ට මෙඩිකල් ටෙස්ට් එකක් තියෙනවා. එකෙන් සමත් වෙන්න ඕනි. වර්ණ අන්ධතාවය වගේ ලෙඩ තියෙනවා නම් ඔයාලට මේ ජොබ් හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයා කලින් කොරියාවේ වැඩ කරලා ඔයා කලින් කොරියාවෙන් පිටුවහල් කරලා නැති කෙනෙක් වෙන්න ඕනි. අපරාධ කරලා නැති කෙනෙක් වෙන්න ඕනේ. පොලිස් ක්ලියරන්ස් එක හොඳ කෙනෙක් වෙන්න ඕනි. ඉතින් ඔය වගේ සුදුසුකම් ලිස්ට් එකක් තියෙනවා. බලන්න ඔයාලගෙත් මේ සුදුසුකම් තියෙනවද කියලා මම පල්ලෙහාන් දානවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2025 වර්ෂයට අදාළ වෙන සුදුසුකම් ටික ඒගොල්ලන්ගේ අන්තර්ජාල වෙබ්සයිට් එකේ දාලා තියෙනවා. ඔයාලත් එතෙන්ට ගිහිල්ලා ඔයාලටත් ඒක තියෙනවද කියලා බලන්න. ඉතින් මේ යාළුවෝ දෙන්නත් කසුන් සහ ඉසුරු කියන යාළුවෝ දෙන්නත් මේ විදිහට වයස අවුරුදු 16 දී කොරියන් විභාගයට සූදානම් වෙන්න සූදානම් වෙලා වයස අවුරුදු 18 හරියටම පිරුණට පස්සේ විභාගෙට පෙනී ඉඳලා විභාගෙ සමත් වෙලා වෙබ් එකෙත් නම තිබිලා එතනනොත් තේරිලා ඊට පස්සේ මේගොල්ලෝ ස්කිල් ටෙස්ට් මෙඩිකල් ටෙස්ට් ඔක්කොම පාස් වෙලා ඔන්න කොරියාවට යනවා. මේගොල්ලෝ කොරියාවට යන්නේ 2022-23 අවුරුද්දේ. ලංකාවේ නාන රට හිටපු කෙනෙක්ට හොඳම කාලේ. මොකද ඩොලර් රේට් එක ඉහළම කාලේ. එතකොට මේගොල්ලෝ පඩි කොහොමද ගත්තේ? මේගොල්ලෝ ගත්තා මාසෙකට පඩි මාන් 400. මාන් 400ක් කියන්නේ කොරියන් වොන් වලින් මාන් එකක් කියලා කියන්නේ වොන් 10000ක්. එතකොට මේගොල්ලන්ගේ මාසික වැටුප රුපියල් ලක්ෂ වලින් ලක්ෂ 12ක් විතර එනවා. ওই ලක්ෂ 12න් මේගොල්ලෝ වියදම් අනිත් ඒවා හරියාම අනිවාර්යයෙන්ම ලක්ෂ 10ක් ලංකාවට දානවා. එතකොට ගෙදරත් ප්‍රශ්න නැහැ, බැඳලා නැහැ, ළමයි නැහැ. ඉතින් අර ලක්ෂ 10ම ඉතුරුයි. ලක්ෂ 10 කියන්නේ මාසයට ලක්ෂ 10ක් කියන්නේ අවුරුද්දට 1,20 ලක්ෂයක්. එතකොට 1,20 ලක්ෂයක් මේගොල්ලෝ අවුරුදු 10ක් හිටියා. ඒ කියන්නේ කොරියන් අර E9 වීසා එකෙන් ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ අවුරුදු 4යි මාස 11ක් හරි මාස 10ක් හරි වගේ ගාණක්. මේ වෙද්දී කියන්නේ දැන් අවුරුදු 3ක් විතර ගත වෙලා කෝටි 3මාරක් 4ක් විතර මුදලක් ඒගොල්ලෝ ඉපයගෙන තියෙනවා. තව ඒගොල්ලෝ තාමත් ඒ රටේ ඉන්නේ. මෙහෙ ලංකාවේ කුරුණෑගල ඒගොල්ලෝ හොඳම ගෙයක් හදලා වෑන් දෙකක් අරගෙන වෙන වෙනම බිස්නස් එකක් පටන් ගන්නත් ලංකාව කියන්නේ කොරියාවෙන් වීසා ඉවරුණාට පස්සේ ලංකාවට එන්න එනවා. එතකොට ඇවිල්ලා බිස්නස් එකක් පටන් ගන්නත් ගොඩක් අඩිතාලමක් ඒගොල්ලෝ දාලා තියෙනවා. ඇත්තටම කියනවා නම් ඒගොල්ලෝ අවුරුදු 25 වෙද්දී ජීවිතේ දිනලා ඉවර වෙනවා. ඉතින් මම ඔයාලට මේකෙන් කියන්න හැදුවේ ඔයාලට රැස්සාවක් නැති වුණොත් කැම්පස් වලට බැරිුණොත් ජීවිතේ දිනන්න ඕන තරම් මග තියෙනවා. බොහෝ විට ඔයගොල්ලෝ බැලුවොත් තේරෙයි පන්තියක ඉස්කෝලේක පළවෙනි ළම වෙලාම ඉන්න ළමයි හැම වෙලෙම සාර්ථක වුනේ නැහැ. 1 2 3 4 මොන වෙනියා වුණත් සමහර වෙලාවලදී අපි හිතුවවත් නැති පන්ති අන්තිමය විදිහට හිටපු ළමයි තමයි ජීවිතයේ අන්තිමටම සාර්ථක වෙලා තියෙන්නේ. ඒ වගේම මේ ඉසුරුයි කසුනුයි කොරියාවෙන් ඉඳන් හම්බ කරපු සල්ලි ලංකාවේදී නාස්තිකාර විදිහට වියදම් කළෙත් නැහැ. අපි දකිනවා ගොඩක් වෙලාවට කොරියන් ගියාම ලොකු ගෙවල් හදනවා. ඊට පස්සේ ගෑල් ළමයෙක් යාළු කරගෙන ඒ ගෑල් ළමයට වියදම් කරනවා, කනවා බොනවා, කිසිම වැදගත්කමක් නැති වාහන ගන්නවා. කරගෙන වියදම් කළා අවුරුදු 5න් දුක් විඳලා ආයි ලංකාවට ඇදලා ආයි අවුරුදු 5කින් 6කින් ඒ ටිකත් ආයි වියදම් කරලා කරගන්න දෙයක් නැතුව ඉන්නවා.
වාහනයක් සමහර විට සම්පූර්ණ මුදලින් ගන්නේ නැහැ. ලීසින් එකක් දාලා ගන්නවා. ඒකත් සමහර වෙලාවලදී ලංකාවට ආවට පස්සේ ලීසින් එක ගෙවා ගන්න බැරුව වාහනේ සීස් කරනවා. ඉතින් හැබැයි මේ දෙන්නා ඔළුව පාවිච්චි කරලා වැඩ කළා. ඒ වගේ දේවල් මේගොල්ලෝ කරන්න ගියේ නැහැ. මේගොල්ලෝ මුදල් නැවත නැවතත් ඒගොල්ලන්ගේ ව්‍යාපාරවලට යෙදුවා. ඇත්තට කියනවා නම් ඒගොල්ලෝ ඉහෙන් හොයපු සල්ලි මෙහෙන් ඩබල් කළා. ඉහෙන් හොයපු සල්ලි උන්ඩියල් හවාල් වගේ නීති විරෝධී ක්‍රම වලින් යෙව්වේ නැහැ. ලංකාවේ PFC account එකකටමයි යෙව්වේ. නීතියානුකූල විදිහට සල්ලි එව්වා. ඒ උපු සල්ලි මේගොල්ලෝ නැවතත් ඩබල් කළා. ඒ ඩබල් කළේ කොහොමද කියලා මම වෙනම වීඩියෝ එකකින් ගේනවා. ඒක බලන්න අවශ්‍ය නම් ඔයගොල්ලෝ මේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අදට මම නවතිනවා. ආයෙත් මම වීඩියෝ දෙකකින් ඕගොල්ලන්ම හම්බ වෙනවා. ඒක එකක් මම ඕගොල්ලන්ට වීඩියෝ එකේදී පොරොන්දුට කොරියන් විභාගයේ පහසුවෙන් ලේසියෙන් සමත් වෙන්න පුළුවන් සටහන් පොත් ඔක්කොම PDF විදිහට මම ලබා දෙනවා කියලා. ඒක මම ඉස්සරහදී ලබා දෙන්නම්. ඒ වගේම අර කිව්වා වගේ උපයපු මුදල් කොහොමද මේගොල්ලෝ ලංකාවේ ආයෝජන කළා ඒක ඩබල් කළේ නීති අනුකූල විදිහට ඒක සිද්ධ කළේ කොහොමද කියන එක ඔළුව පාවිච්චි කරලා සල්ලි ටික යෙදුවේ මොනවද කියන එක මම වෙනම වීඩියෝ එකකින් ගේනවා. එතකොට ඒ නිසා ඔයගොල්ලෝ මේ channel එක subscribe කරලා තියාගන්න. ඔයගොල්ලන්ට ඉස්සරහදී ජීවිතේ ගොඩක් වැදගත් වෙයි. මම පෙත YouTube channel එකේ මේ වීඩියෝ එකට අදට මම සමු දෙනවා. ලබන සතියේත් මේ වගේම වටිනා වීඩියෝ එකක් අරගෙන මම එනවා. ඔබට සුබ අනාගතයක්.